සංසංශ මේ දැන් පින්කම් වල වැඩිමානිසංශ පින්කම් ගත්තාම පරම මෛත්‍රියයි අනිච්ච දුක්ඛ අනාත්ත ඒවා මේ පින්කම් නෙමෙයි. ඒවා මොනවද? ඒවා කුසලයි. එතකොට එතන නැද්ද වැඩිමානිසංශ තියෙන? ඒක වැඩිම මහත්ඵල මහානිසංශ තියෙන්නේ ඒකේ. දැන් පින්කමේ තියෙනවා ආනිසංශය. ඒ ආනිසංශ මේ පැවැත්ම තුලම ලබන සවුත්තර. දේව සැප, රාජ සැප, සිටු සැප, කාම භෝගී සැප ඒ වගේ දේවල්. ඒවා මේ මිදී නිදහසනේව නෙමෙයි. ඒවා මේ යථාභූත ඥාන දර්ශනයෙන් දකින්න පුළුවන් දේවල් නෙමෙයි. නමුත් පරම මෛත්‍රිය, අප්‍රමාණිකේතෝ විමුක්තිය, ඒ වගේම මරණ සංඥාව, එහෙම නැත්නම් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං තිලක්කණය මෙනෙහි කිරීම එක මොහොතකට වේලාමා සූත්‍රයේ බේරනා කළා බුදුහාමුදුරුවෝ. මේ බුදුහාමුදුරුවෝ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයටත් මුළු ජීවිත කාලයම තුල දන් දෙනවට වඩා එක මොහොතක් මෙත්තානුසතිය හෝ මරණ සංඥාව, එහෙම නැත්නම් අනිච්ච දුක්ඛං විපරිණාම ධම්මං එකක් හරි අනිච්ච සංඥාන් වඩනවා නම් ඒක අර වගේ කෝටියක් වටිනවා කියලා. මේ බුදුහාමුදුරුවෝම වේලාම සූත්‍රයේ පැහැදිලිව දේශනා කළා ඔය සියල්ල. එතකොට එතන පින්කමක් නෙමෙයි. ඒක පිනක් එහෙම නෙමෙයි. ඒක කුසලයක්. පිනයි කුසලයයි දෙකක්. හැබැයි දන් දෙන එක පිනක්. සිල් රකින්න එකත් බුදුහාමුදුරුවෝ පැහැදිලිව ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා හැටියට සූත්‍ර ගණනාවක වෙන් කළා පෙන්වලා දීලා තිනවා. දානය පිනකි, සීලය පිනකි, භාවනාව පිනකි. දාන සීල භාවනා තුනම පුණ්‍ය ක්‍රියා. ඒවා මග වියදමට සල්ලි. දැන් ඔබ මග වියදමට සල්ලි ඇතිතෙක් උපයලා තියෙනවා. ඔබ ගාව තියෙන ඕන තරම් සල්ලි. තවත් සල්ලි එකතු කර කර උපයා ඉන්න ඕනේ නැහැ. දැන් තියෙන්නේ මොකද? මග හොයාගෙන, පාර හොයාගෙන මේ සල්ලි ටිකත් වියදම් කරලා මග අනුගමනය කරලා ගමන කෙලවර කරන්න.